උඹට දැන් මං කියූප එක ඇහුන්නේ නැද්ද? ඉස්කෝලේ වගේම තමයි ගෙවල් වලට ඇවිල්ලා මුංගේ තියෙන මුරණ්ඩුකම්. මුගෙන් වචනයක් ගන්න තියෙන අමාරු. මුං හදන්න හම්බ වෙන්නේ නැහැ. පාරේ තියෙන ජරා ගොඩවල් අනාන. නෑ මම මේ ජරා ගොඩෙන් ප්‍රින්සිපල් කෙනෙක් හදන්න යන්න. වරෙන් කො ඉස්කෝලේ හෙට. උඹට මේ ප්‍රින්සිපල් කෙනෙක් හම්බ නැටි මං කියලා දෙන්නම්. පොඩි උන් ඉන්න ඕන පොඩි උන්. නෝ මෙතන මේ ජරා ගොඩ වල අත ගානේ වහන්න. අපි මොනවා කරත් ඇරදි. 10 වෙනි එක මන්නේ ගන්න. කොහෙද අනේ මේ මධ්‍යහනේ මේ එන අවුවේ වෙලාවේ කොහෙද මේ යන්නේ? මේ අපේ මන්ත්‍රීතුමානේ. ඉතින් මේ කොහෙද ගියේ? ඉතින් මම මේ පොඩි ක්ලාස් එකක් තිබ්බා. ඒකට ගිහින් එනින් ගමන් මේ යන්නේ. ලොකු සර් ඉතින් මේ ඉස්කෝලේට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න ඕනේ මට. මං අනිවාර්යයෙන්ම කරලා දෙන්න. මම ඉතින් කරලා දීලා තියෙනවා නේද සර්? දන්නවනේ ඉතින් මගේ හැටේ. ඔව් මන්ත්‍රීතුමා. ඔව් දැන් ඉදිරියට එන්නේ හොඳ දවසක් නේ. ඔව් ඔව්. අපි අවුරුදු 30ක් තියන් තමයි බලාපොරොත්තු වෙන්නේ ඉස්කෝලේ. ඔව්. මොකද සර් නිකන් අවුලෙන් වගේ? ඈ? නෑ මන්ත්‍රීතුමා. ඔව් මොකක්ද ප්‍රශ්නේ? අවුලක් නෑ මන්ත්‍රීතුමා. ඒක නෙමෙයි මෙන්න මේ පොල්ලා ගැන මේ ජරා ගොඩක් කනානා ඉඳලා කිව්වට අහන්නෙත් නෑ. මොනවා කියනවද කියලා තේරෙන්නෙත් නෑ මට අනේ මන්ත්‍රීතුමා. විදුහල්පතිතුමා යන්කෝ බලන්න කවුද ඔය කොල්ල? යන් බලන්න. එන්නකෝ යන්න මන්ත්‍රීතුමා බලන්න එන්නකෝ. ඔව්. මේ කොල්ලා කියනවා දැන් මං ඇහුවා මොකද ජරා ගොඩක් කනන්න කියලා. මේ කොල්ලා කියනවා විදුහල්පති කෙනෙක් හදනවා කියලා. බලන්නකෝ. එයාට රාලහාමි කෙනෙකුටත් කියලා ඒ රාලහාමි කෙනෙක් හදනවා කියලා මෙතන අහලා. මේක දැන් කියයිද දන්නේ අනාන ඉන්නකොට ඔක මාව හදනවා කියයිද දන්නේ නැහැ. මොනවා කරද්ද බලන්න. කොල්ලෝ ඔන්න යාළුවනේ IPL පටන් ගත්තා. ඉතින් වත් එක එකතු තුලා ඔයාට ඇතිතරම් මුදල් හොයාගන්න කැමතිද? ඒ විතරක් නෙවෙයි කාර්, ලැප්ටොප්, iPhone වලින් ත්‍යාග රසකුත් දිනා ගන්න පුළුවන්. අනික මම දමන මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාට මුදලින් ත්‍යාගයක් දිනා ගන්න පුළුවන්. ඉතින් ප්‍රයිවසි අතරම තියෙන කස්ටමයිස් සර්විස් එක නිසා කිසිම දෙයකට බය වෙන්නේ නැහැ. ඉතින් ගෙදරට වෙලා නිකුර්ණේ මැච් බල ඉන්න එකේ පොඩි අනුමාන කරලා ඇතිතරම් මුදල් හොයාගන්න. ඇයි? ඇත්තටම ඔය ජරා ගොඩක් අනාන ඉන්නේ ඇයි? ඈ? ඒ මදිවට මේ කියලා දෙනවා මේ විදුහල්පතිතුමා මේ හදනවා කියලා. හැබැයි මේ මාව නම් ඕකෙන් හදනවා කියලා නම් කියන්න දෙන්න එපා. හරිද? නෑ. කවුද කිව්වේ මන්ත්‍රීතුමා හදනවා කියලා? උඹට ඕක හදන්න පුළුවන් විදුහල්පති රාලහාමි කෙනෙකුයි විතරයි. අය ඔකට මම මන්ත්‍රී කෙනෙක් හදන්න බැරි. මොකද? බලන්න විදුහල්පතිතුමා. මූ අපුව තඹ සතේකට ගණන් ගන්න නැහැ නේ. ඒක නම ඈ ඒ පොඩි පුතා මොනවා හරි හොයනවා. මේ බලපංකො කොල්ලෝ මේ. දැන් ඕකේ